රට වෙනුවෙන් වැඩ කරන්න එන නායකයන්ට රට වෙනුවෙන් වැඩ කරන්නපත් වෙන රාජ්‍යයට දේශපාලන ධාරාවට වැඩ කරන්න වැඩ කිරීම තුළදී ඇති වෙලා තියෙනවා ප්‍රබල ගැටලුවක්. මොකද Tamanට හිතවාදී මේ හිතවාදීන් සතුටු කිරීම. එයාට උසස් වීම දෙන්න ඕනේ. තනතුරු ස්ථිර කරන්න ඕනේ. තව තවත් වැඩිම වැටුප් ලැබෙන රස්සාවකට අනියුක්ත කරන්න ඕනේ. නැත්නම් යොමු කරන්න ඕනේ. එතනින් එහාට දැන් කෙනෙක්ට අවශ්‍ය නම් පිටරට පදිංචියට යන්න ඒ අවශ්‍ය දේවල් පහසුකම් සියල්ල හදලා දෙන්න ඕනේ. හොඳ ඉස්කෝලේකට දරුවෝ ඔය වගේ අර අපි කොටු වෙච්ච අවශ්‍යතා ගොන්නක් එකතු කරගෙන තමයි අපි අපිට හිතවත් කෙනාව අපි තල්ලු කරන්නේ. අපි මෙතනින් වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යෙන් වෙනස් විය යුතුයි. ඒකට අර ඔබ පැහැදිලි කළා වගේ උගත්ද එහෙම නැත්නම් අඩු අධ්‍යාපනයක් ලැබලාද කියලා අපිට ඉරක් ගහන්න බෑ. මේ දෙගොල්ලම සමහරවිට උගත් මිනිස්සු මෙතන වැඩියෙන් ওই වැඩේ කරනවා. ඒගොල්ලෝ සමහර වෙලාවට වැඩිපුරම තමන්ගේ දැනුමත් එක්ක හරි දේශනේ දේශපාලන නායකයාට ලං වෙන්න. ලං වෙලා ඊට පස්සේ වැඩියෙන් කතා කරන්නේ රට ගැන නෙමෙයි සමහර ලාවට එක්ක තමන්ගේ නිලයක් ගැන. මට අවශ්‍යයි මෙන්න මේ ආයතනයේ සභාපති තනතුර. එහෙම නැත්නම් විවිධ පෞද්ගලික අවශ්‍යතා තමයි දිනුවට පස්සේ දුවගෙන යන්නේ. අනේ අපේ ජනතාවට අපිට මුකුත් කරමු කියලා නෙමෙයි. ඉස්සෙල්ලා මොකද කරන්නේ? තමන්ගේ අතේ තියෙන හැන්දෙන් තමන්ට බෙදා ගන්න තියෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා බලනවා. බලලා දෙවනුව තමයි අර පොදු අපි කතා කරන මහජනයා ගැන අවධානය යොමු කරන්නේ. සමහර වෙලාවට අර පත්වෙච්ච දේශපාලකයාට තමන්ගේ දැක්මට අනුව වැඩ කරන්න දෙන්නේ නැත්තේ අර වටේ ඉන්න පිරිස් ටික. ඇයි හේතුව? ඒගොල්ලෝ බලනවා පත් වුණාට පස්සේ තමන්ට මොනවද මෙතන බෙදා ගන්න තියෙන්නේ. ඒතකොට දේශපාලකයාත් අර පත්වෙච්ච දේශපාලකයා සමහරවිට අසරණ වෙන්න පුළුවන්. ඒකට උපදේශකවරු පත් වෙනවා. මේ උපදේශකවරු පත් වෙන්නේ සමහර වෙලාවට අර නිවැරදි උපදේශකයෝ නෙමෙයි අරිට කීවෙන්ඩුලත් මේ අස්සේ සිටිනවා. ඉතින් ඒ නිසා අතිශය වැදගත් අර ඔබ කිව්වා වගේ ඡන්දදායකයා. ඒතර අර උපදේශක වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඡන්දදායකයෝනේ. ඒතර එයාත් විශේෂයෙන් හිතන්න ඕනේ මම මෙන්න මේ දේශපාලකයාට මම වැඩ කරනවා. හැබැයි මම වැඩ කළාට මගේ මල්ල පුරව ගන්න නෙමෙයි මම වැඩ කරන්නේ. මම වැඩ කරන්නේ මගේ රට ගොඩ ගන්න. දැන් අපේ රට අපිට පැහැදිලිවම පේන ආර්ථික අර්බුදයක් අපේ රටේ තියෙනවා. එහෙනම් මගේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න ඕනේ. එහෙම නැත්නම් විරැකියාව අපේ රටේ 4.4ක් තියෙනවා. මේ විරැකියා අර්බුදයෙන් මගේ රට ගොඩ ගන්න මම උදව් කරනවා කියන ඒ මානසික මට්ටම අර දේශපාලකයාට උදව් කරන වලලු කීපයක් තියෙනවානේ. පළවෙනි වලල්ලක් ඉන්නවා. ඒ කියන්නේ ළඟම ඉන්න වලල්ල. දෙවෙනි වලල්ලක් තියෙනවා. මේ හැම වලල්ලකම ඉන්න හැම කෙනෙක්ම හිතුවොත් මගේ රට වෙනුවෙන් තමයි මම මේ දේශපාලකයව පත් කරගන්නේ කියලා මම හිතන්නේ පැහැදිලිවම දේශපාලකයාට වඩා ලොකු වගකීමක් තියෙනවා ලක්ෂ සංඛ්‍යාත අපි මේ කතා කරන ඡන්දදායකයෝ ගාව.